ඉඳලා දෙන්නේ? මම මොනරාගල ඉඳන් ආවේ. මොනරාගල ඉඳන්. මොකක්ද තිබුණ අසනීපේ? මගේ වම් පැත්ත කන ඇහෙන්නෙම නැතුව තිබ්බේ. මේ වම් පැත්තේ කන ඇහෙන්නෙම නැහැ. දකුණු පැත්තේ කන් ඇහෙන්නේ නැතුව තිබ්බා. මේ වම ටිකක් ඇහෙනවා. ඒ වුණාට ළඟ ඉඳන් කතා කරන ඕන දෙයක් හොඳට ඇහෙනවා. දුරේ ඉඳන් කතා කරන දේවල් ඇහෙන්නේ නැහැ. ඔව්. මේ මට දැන් හොඳට අර කොච්චර කාලයක්ද? අවුරුදු 8ක් මගේ ලොකු පුතා. දකුණු කන ඇහෙන්නෙම නැහැ කිව්වනේ. ඔව් දකුණු කන ඇහෙන්නේ නැහැ. දැන් අර පැත්ත වහගෙන බලන්න. දැන් මං කියන දේ ඇහෙනවද? ඇහෙනවා. එහෙම ළඟ ඉඳන් කතා කරනට ඇහෙනවා. ඔව්. මේ මයික් එක අයින් කරලා කතා කරන්න. මයික් එක අයින්. ඇහෙනවද? ඇහෙනවද? නම මොකද්ද? සඳමාලි. නම මොකද්ද? පන්දමාලි. සඳමාලි කොයින්ද ආවේ? මොනරාගල. කොයින්ද ආවේ? මොනරාගල. හalleluya. අපි දෙමු මේකවත් අත්පුල සන්නාදා. දැන් ඇහෙනවා. අවුරුදු 8ක් බිහිරිව තිබුණ කන් දෙකක් දෙවනාස කන් සුව දෙකේම කරා. හැම වෙලේම අගුල් වැටිලා වගේ කන පිරීලා වගේ හුලං පිරීලා වගේ තියෙනවා. වෙලාවකට රතින්න පුපුරනවා වගේ ඇහෙනවා ඇතුලේ මට. මට දැන් පුපුරනවා වගේ. මම නිදහස් වෙලා ඒ දේවල් වලින්. ඔව්. මම දන්න හැම කෙනෙකුටම මං කියනවා මෙතනින් ලෙඩ සුව කරනවා අනිවාර්යෙන්ම ලෙඩ ඇවිල්ලා සුව කරගන්න මෙතන. හalleluya. යේසුස් වහන්සේ සුව කරනවා. අපි නෙමෙයි යේසුස්. අපි නෙමෙයි යේසුස්. සුව වෙනවා සාර්ථකයි. ආමේන්. හalleluya. Thank you Jesus. ගොඩක් අය සුව වුණාට කීප දෙනයි දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ.